කාන්තාව 7 දෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වන මිනිහෙක් ගෑනු ළමයෙක් අවුරුදු 17 දී අනාථ කරලා කසිප්පුකාරයෙක්. පිරිමියෙක් නම් සමනලෙක් නෙවෙයි නම් වේදිකාවට එන්න 3 දෙනාම අණ්ඩායමක් එකතු වෙලා මූට හොඳ වැඩක් කරන්න ඕන මචං කියලා 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මෙතන එනවා ඔක්කොම රෙකෝඩ් කරගෙන පුළුවන් තරම් වීඩියෝ අරගෙන මාව විනාශ කරනවා කියලා. මගේ ඉසකෙස් ගහක්වත් විනාශ කරන්න බෑ. කොන්දක් තියනවා නම් පිරිමියෙක් නම් සමනලෙක් නෙවෙයි නම් වේදිකාවට එන්න 3 දෙනාම ඇවිල්ලා මේ වේදිකාවේ පෙන්වන්න ඔය එවපු කට්ටියටත් එකතු කරලා මෙතන කරන බොරු අපිත් උදව් කරන්න. කොන්දක් තියනවනම් දැන් එන්න. මං ඇවිල්ලා වේදිකාව ඉස්සරහා අභියෝග කරන්නේ මගේ දෙවියන් වහන්සේගේ බලය ගැන. මගේ බලයක් නෙමෙයි. මම මේ උතුම් මගේ දෙවියන් වහන්සේගේ සේවය නිසා ජීවිතේ දෙන්නත් ඕන වෙලාවක ලෑස්ති. කොන්ද පණ නැති වැඩ කරන්න එපා. තමුන් ඇවිල්ලා ඒක විතරක් නෙවෙයි. 3 දෙනාම මචං කෑලි 3ක් දාගමු අද කියලා මෙතන හොඳ කෑලි ටිකක් ඉන්නවා කියලා. කෑලි කුඩු වෙන්න හම්බෙයි දගලන්නේ නැතුව ආපු අතක් බලාගෙන යන්න විශ්වාස කරන්නේ නැත්නම් නිකන් ගිහින් නිදා ගන්න. මෙතන වෙන තැන් වල දාන සෙල්ලම් මේ ගේට්ටුවෙන් ඇතුලේ කාටවත් දාන්න බෑ. මේක සරුව බලධාරී දෙවියන් වහන්සේගේ භූමිය. ආර 3 දෙනාගෙන් එක්කෙනෙක් කාන්තාව 7 දෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වන මිනිහෙක්. අනිත් එක්කෙනා ගෑනු ළමයෙක් අවුරුදු 17 දී අනාථ කරලා වෙනත් සම්බන්ධයක් ඇති කරගත්ත කෙනෙක්. අර ගෑනු ළමයා පිස්සෙක් වගේ ජීවිතේ විනාශ කරගන්න බැරුව සමාජයට මුණ දෙන්න බැරුව දුක් විඳිනවා. වාඩි වෙන අනිත් එක්කෙනා කසිප්පුකාරයෙක්. හොඳයි 3 දෙනාම ඕනේ නම් ජීවිතේ ආලෝක කරගන්න මාව හම්බෙන්න දෙයි මෙන් පස්සේ. පොඩි කික් එකක් එනවා මේ වගේ ඒවා දැනෙනකොට මගේ ආත්මෙට.